හරි අපි දුර කියන මාතෘකාව පටන් ගමු. දුර කියන්නේ අපි හොඳට දන්න පුරුදු වචනයක්. හරි. ඒ වුණාට අපි මේක ටිකක් පැහැදිලි කරලා ගමු. අපි ලේසියට හිතන්නකෝ ඔයා මේ මෙතන ඉන්න කක්කුට්ට ගැන. දැන් මේ කක්කුට්ටට ඕනි වෙනවා අල්ලපු ගමේ මෙන්න මෙතන තියෙන ගහ ගාවට යන්න. හරි. අපි උට යන්න දීලා බලමු. කක්කුට්ට දැන් බලනවා මේ ගහ ගාවට යන්න පාර. එතකොට මූට මෙතනට යන්න පුළුවන් පාරවල් දෙකක් පේනවා නේ. එකක් තමයි ඔය තද දුමුරු පාටින් තියෙන පාර, අනිත් එක තමයි ලා දුමුරු පාටින් ඔයාට පේන පාර. ඉතින් මූ මේ පාරවල කලින් ගිහිල්ලත් නැහැ. ඒ හින්දා මූ මෙන්න මේ තද දුමුරු පාට පාර. ඒ කියන්නේ දිගම පාර දිගේ යන්න පටන් ගන්නවා. අපි හිතමු මූ මේ පාරේ දිග මීටර් 400යි කියලා. ඔන්න දැන් කක්කුට්ට යන ගමන. දැන් කක්කුට්ට ඉන්නේ අපි අර කියපු ගහ ගාව. දැන් ඔයා හිතන්නකෝ ඔය ලාදුඹුරු පාටට පේන පාරේ දිග මීටර් 200යි කියලා. දැන් මේ කක්කුට්ටා මේ ලාදුඹුරු පාට පාර දිගේ, ඒ කියන්නේ මේ මීටර් 200ක් දිග වෙන පාර දිගේ ආයිත්තුගේ ගෙදරට එනවා. ඔන්න හරි. දැන් කක්කුට්ටා ආයිත්තුගේ ගෙදර. දැන් මං ඔයාගෙන් අහුවොත් කක්කුට්ටා ගහ ළඟට යන්න ගියපු දුර කීයද කියලා. ඔයා මට කියන්නේ මීටර් 400 කියලානේ. ඒ කියන්නේ මෙන්න මේ දුඹුරු පාට පාරේ දිග. එතකොට මං ඔයාගෙන් ඇහුවොත් අර ගහ ගාව ඉඳලා කක්කුට්ට උගේ ආයි ගෙදර එන්න ඌ කොච්චර දුරක් ආවද කියලා. ඔයා කියයි මට ඌ මීටර් 200ක දුරක් උගේ ගෙදරට එනකන් ආවා කියලා. ඒ කියන්නේ අර ලාදුඹුරු පාට පාර දිගේ තියෙන දුර. දැන් මං අහනවා ඔයාගෙන් කක්කුට්ට මේ ගමනේදී ගියපු මුළු දුර කීයද කියලා. එතකොට ඔයා මට කියන්නේ කක්කුට්ට උගේ ගුහාවේ ඉඳලා අර ගහ ළඟට කියපු දුරයි ගහ ළඟ ඉඳලා උගේ ගුහාවට ආයිත් ආපු දුරයි දෙකම එකතු කරලා, ඒ කියන්නේ අර තද දුමුරු පාට පාරේ දුරයි ලාදුමුරු පාට පාරේ දුරයි මීටර් 400 දන මීටර් 200 මීටර් 600යි කියලා තමයි ඔයා මට කියන්නේ. හරි. දැන් ඔයාට තේරෙනවා දුර කියලා කියන්නේ අපි යන පාරේ දිග. ඒක අපි යන පාරේ දිග අනුව හැමතිස්සෙම රඳාපවතින දෙයක්. හොඳට ඔලුවට ගන්න. දුර කියන එක අපි යන මාර්ගය මත රඳාපවතින රාශියක්. දැන් ඔයා මේක අහගෙන ඉන්නවා වගේම කොලයක් පැන්සලක් අරගෙන ඔයාට වැදගත් දේවල් ටික ලියන්න. මොකද මෙතන නෝට් එකක් දෙන්නේ නැහෙනි. නෝට් එකක් හදාගන්න එක ඔයාගේ වගකීමක් වෙනවා. ඒක ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක්. එහෙනම් දුර කියන එක ගැන අපි මතක තියාගන්න ඕන මෙච්චරයි. දුර කියලා කියන්නේ හැමතිස්සෙම අපි ගමන් කරන මාර්ගයේ දිග. අපි ගමන් කරන මාර්ගයේ දිග. එතකොට මුළු දුර කියලා ඇහුවොත් එහෙම අපි ගියපු මුළු මාර්ගයේ දිගම එකතු කරලායි අපි කියන්නේ. උදාහරණයක් විදිහට අර කක්කුට්ටා ගමන ගිහිල්ලා ආයි එන්න ගියපු මුළු පාරේ දිග තමයි මුළු දුර කියලා කිව්වේ. හරි. ඔයා මෙන්න මේකත් මේත් එක්ක මතක තියාගන්න. දුර කියලා කියන්නේ අදිශ රාශියක් කියන එක. ඒ කියන්නේ මේකේ තේරුම දුරට දිශාවක් නැහැ. අපිට විශාලත්වයකින් විතරක් මේක ප්‍රකාශ කරන්න පුළුවන්. අදිශ රාශි, දෛශික රාශි කියලා කියන්නේ මොකක්ද කියලා මම විස්ථාපනයත් කතා කරාට පස්සේ ඔයාට පැහැදිලිව කියලා දෙන්නම්. ඒකින්ද දැනට දලව මතක තියාගන්න. දුර කියලා කියන්නේ අදිශ රාශියක් කියලා. හරි. අපි මේ වීඩියෝ එකේ දෙවෙනි කෑල්ල පටන් ගමු. ඒකේ තියෙන විස්ථාපනය ගැන. විස්ථාපනය කියලා කියන්නේ ටිකක් වෙනස් කතාවක්. අපි ඒකත් බලමු. අර දුර ඇහුවට වඩා අවධානයෙන් ඔයා මේක අහන්න ඕනේ. මොකද විස්ථාපනය කියන ටිකක් වෙනස්. ඔයාට තේරෙන්නේ නැති වෙන්න ඉඩක් පොඩි chance එකක් තියෙනවා. හරි. හිතන්නකෝ ඔයා මේ කක්කුට්ටා ආයිත් දවසක් අර ගහ ළඟට යන්න ඕන උනා කියලා. කක්කුට්ටට ආයිත් දවසක් ආයිත් වෙන දවසක අර ගහ ළඟටම යන්න ඕන උනා. අදත් කක්කුට්ටා ගෙදරින් එළියට බැහැලා මේ ගමන පටන් ගන්න හදන්නේ. හරි. ඔන්න මෝ ගෙන් එළියට බැහැලා බලනකොට පේනවා මේ පාරවල් අර කලින් තිබුණු පාරවල් දෙක තියෙන්නේ. මේ පාරවල් දෙක මැදින් ඇලක් කපලා තියෙනවා. හරිද? මූ දැන් මේ ගැන හිත ඉන්නකොට මූට දැනගන්න හම්බ වෙනවා අර ගහ ගාවට යන අර අපි මේ දැන් මේ කක්කුටට යන්න ඕන ගහ ගාවට යන්න මේ ඇල දිගේ යන්නත් පුළුවන් කියලා. ඒත් එක්කම මේ ඇල දිගේ ගහ ගාවට යන එක අර කලින් පාරවල් දෙකට වඩා ගොඩක් ළඟයි කියලාත් මූට දැනගන්න හම්බ වෙනවා. ඉතින් කක්කුට දෙපාරක් හිතන්නේ නෑනේ. කක්කුට මේ ඇලට බැහැලා මේ ඇල දිගේ ගමන ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඇල දිගේ පීනගෙන කක්කුට දැන් මේ ගහ ළඟට යනවා. දැන් ඔයා බලන්න මේ කක්කුට්ට කලින් අර ගිහපු පාරවල් දෙකේ මේ ඇල පාරේ තියෙන වෙනස්කම් ටික ඔයාට බැලුව බැලමටම පේනවා අර පාරවල් දෙකට වඩා මේ ඇල පාර ගොඩක් ළඟයි. ඒ කියන්නේ අර කලින් ගිහපු පස් පාරවල් දෙකට වඩා මේ ඇල පාරෙන් ගොඩක් ළඟ දුරකින්. ඒ කියන්නේ ගොඩක් කිට්ටුයි අර ගහට. කක්කුට්ටයි ගෙදර ඉඳලා අර ගහ ගාවට යන්න පුළුවන්. අනිත් එක තමයි අර පස් පාරවල් දෙක වගේ නෙවෙයි. මේ පාර ඇද නැහැ. ඒ කියන්නේ එක තැනින් වක ගැහිලා නැහැ. ඇද නැහැ. තනි කෙලින් තියෙන. හරි තනි කෙලින් ඉරක් වගේ. අඩි රුල්ලකින් ගහපු ඉරක් වගේ. ඔන්න කතාවෙන් කතාව දැන් කක්කුට ගහ ළඟටත් ඇවිල්ලානේ.
දැන් මං ඔයාගෙන් ඇහුවොත් මූ ගෙදර ඉඳන් ගහ ගාවට ආපු දුර කීයද කියලා ඔයා කලින් වගේම කියයි මීටර 100ක් ආවා කියලා. මට කලින් කියන්න බැරි වුණා මේ ඇලපාරේ දිග මීටර 100යි හොඳේ. ඒකයි මෙයා දැන් කක්කුට්ට ගියපු දුර මීටර 100ක් උනේ ඇලපාරේ දිග මීටර 100ක් හින්දා. ඇයි දුර කියන්නේ කක්කුට්ට යන පාරේ දිගනේ. හරි දැන් ඔයා මට කිව්වනේ මේ කක්කුට්ට දැන් මේ ගියපු දුර මීටර 100යි කියලා. හැබැයි මම මේ දුරට විශේෂ නමක් දෙනවා. ඒ නම තමයි විස්ථාපනය. හොඳට අහගන්න. මම මේ දුරට නමක් දෙනවා. ඒ නම තමයි විස්ථාපනය. දැන් අපි හිතමු මෙන්න මේ පාර A කියලා. මේ පාර B කියලා හිතමු. එතකොට මෙන්න මේ ඇල පාර C කියලා හිතමු. එතකොට කක්කුට්ටට ගෙදර ඉඳන් අර ගහ ගාවට යන්න පුළුවන් පාරවල් තුනක් තියෙනවා. ඒ තමයි A B C කියන පාරවල් තුන. මේ පාරවල් තුනෙන් කක්කුට්ටගේ ගෙදරයි අර පේන ගහයි කියන ස්ථාන දෙක අතර තියෙන කෙටිම දුර ළඟම දුර තමයි විස්ථාපනය කියලා කියන්නේ. මොකද මං කිව්වේ කක්කුට්ටගේ ගෙදරයි කක්කුට්ටට යන්න උන අර ගහයි අතර තියෙන කෙටිම දුර. ඔයාට ඒක ඇස් දෙකටත් පේනවනේ මේ ඇලපාර කියන එක තමයි කක්කුට්ටට අර ගහ ගාවට යන්න පුළුවන් කෙටිම දුර. ඒකට තමයි විස්ථාපනය කියලා කියන්නේ. ඒ කියන්නේ ආරම්භක ලක්ෂ්‍යය තියෙන්නේ. ඒ කිව්වේ කක්කුට්ටගේ ගෙදර තියෙන්නේ. අන්න එතනයි ගමන අවසන් කරපු ලක්ෂ්‍යය. ඒ කියන්නේ අර ගහ. ඒ ගහ තියෙන තැනයි අතර තියෙන සරල රේඛීය දුර කියන්නේ විස්ථාපනයට. සරල රේඛීය දුර කියලා කියන්නේ විස්ථාපනයට. ඒ කියන්නේ යම් ආරම්භක ලක්ෂ්‍යයයි අවසාන ලක්ෂ්‍යයයි අතර තියෙන කෙටිම දුර නැත්තම් සරල රේඛීය දුර කියලා අපිට විස්ථාපනය කියන එක හඳුන්වන්න පුළුවන්. හරි විස්ථාපනය කියන තා පොඩි දේ දැනගන්න තියෙන්නේ අපිට. දැන් ඔයා ආයිත් මතක් කරගන්න කර මම ඔයාලට කලින් කියලා දුන්න දුර ගැන. ඒ දුර අර කක්කුට්ටා එහෙම යද්දි මම ඔයාගෙන් දුර ඇහුවනේ සරින්සරේ. ඒතර ඔයා කලින් කිව්වා 400 මීටර කිව්වා 200 මීටර කියලා කිව්වා. මුළු දුර ගැන අහද්දි ඒ දෙක එකතු කරලා 600 මීටර කියලා කිව්වා. හරි දුර කියන්නේ ඒක තමයි. කිසි වැරද්දක් නැහැ. හැබැයි ඔයා හිතන්නකෝ මේ කක්කුට්ටා ආයිත් දවසකගේ ගෙදර ඉඳන් අර ගහ ගාවට අර ඒ කියන පාරෙන්. ඒ කියන්නේ තදදුඹුරු පාට අර දිග පාර තිබුණේ අන්නේ පාර දිගේ ගියා කියලා. එතකොට මම ආයිත් ඔයාගෙන් ඇහුවොත් මේ කකුට්ට කියපු මේ දුර කීයද කියලා 400 මීටර. හරි. කලින් වගේම තමයි. අපි ඉගෙනගෙන ඉන්නේ දැන් දුර කියන්නේ මොකද්ද කියලා. එතකොට මම ඔයාගෙන් ඇහුවොත් එහෙම විස්ථාපනය කීයද කියලා. විස්ථාපනය කීයද කියලා ඇහුවොත් එහෙම ඔයා කියන්න ඕනේ මීටර 100යි කියලා. ඇයි එහෙම උනේ? මතක් කරගන්න විස්ථාපනය මොකද්ද නිර්වචනේ? විස්ථාපනය කියලා කියන්නේ කක්කුට්ටගේ ගමන ආරම්භ කරපු ආරම්භක ලක්ෂ්‍යයයි කක්කුට්ට ගමන අවසන් කරපු අවසන් ලක්ෂ්‍යය අතර තියෙන සරල රේඛීය දුර. ඒ කියන්නේ කක්කුට්ට මොන පාරෙන් ගියත් අර ගහ ගාවට දුර වෙනස් වෙනවා තමයි. විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. විස්ථාපනයේ 100 මීටර්ම තමයි අර ඇල පාරේ දිග තමයි හැමතිස්සෙම විස්ථාපනය වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ කක්කුට්ට වෙන තවත් දවසක ඔය ලාදුමුරු පාට පාරෙන් කියන්නේ මීටර 200ක් තියෙන පාරෙන් ඇල ගාවට ගියා කියලා. ඇලගාටනේ ගහ ගාවට ගියා කියලා හිතන්නකෝ. එතකොට කක්කුට්ට කියපු දුර මීටර 200යි තමයි. හැබැයි කක්කුට්ටගේ විස්ථාපනය මීටර 100ම තමයි. අර ඇලපාරේ දුරම තමයි. විස්ථාපනය කියලා කියන්නේ මොකක් හරි වස්තුවක් චලිත වෙනවා නම් ඒ වස්තුවේ ආරම්භක ලක්ෂ්‍යයයි. නේ ගමන අවසන් කරපු අවසන් ලක්ෂ්‍යය අතර තියෙන සරල රේඛිය නැත්නම් කෙටිම දුර. ඒක හොඳට මතක තියාගන්න. හරි දැන් ඔයාලට මේ කියපු කතාවලුත් එක්ක ඔයාලට තේරෙන්න ඕනි අර අපි කලින් කතා කරපු දුර තියෙන්නේ. අන්නේ දුර කියන එක අපි ඇවිදන් ගියපු පාර. ඒ කියන්නේ මේ කක්කුට්ට ගියපු පාර මත වෙනස් වුණානේ. ඒ කියන්නේ මෙයා තදදුමුරු පාට පාරෙන් ගියා නම් එයාගේ දුර 400 මීටර. ලාදුමුරු පාට පාරෙන් ගියා නම් එයාගේ දුර 200 මීටර. හැබැයි මේ විස්ථාපනය කියන එක මොන පාරෙන් ගියත් 100 මීටර වුණානේ. ඒ කියන්නේ මේ කක්කුට්ට යන මාර්ගය මත මේ විස්ථාපනය කියන එක රඳා පවතින්නේ නැහැ. හොඳට මතක තියාගන්න කක්කුට්ට ගිහපු මාර්ගය මත විස්ථාපනය කියන එක රඳා පැවතියේ නැහැ. හැමතිස්සෙම කක්කුට්ටක් ගමන පටන් ගත්ත තැන ඉඳලායි කක්කුට්ට ගමන අවසන් කරපු තැන ඉඳලා තිබුණු සරල රේඛීය දුර තමයි විස්ථාපනය කියලා කිව්වේ. ඒ කියන්නේ ගමන ආරම්භ කරපු තැනයි අවසන් කරපු තැනයි කියන ස්ථාන දෙක අඩිරුලක් තියලා තනි කෙලින් අපි පැන්සලකින් ඉරක් ඇන්දොත් අන්නේ ඉරේ දිග තමයි විස්ථාපනය කියලා කියන්නේ. හරි අපි ආයිත් මේ තා පොඩි දෙයක් පැහැදිලි කරගන්න මේ කක්කුට්ටව අපි උගේ ගෙදර ඉඳලා ආයිත් අපි අර ගහ ගාවට මේ ඇලපාර දිගේ යමුකෝ. හරි ඔන්න දැන් මූ ගිහිලි ඉවරයි. හරි දැන් ඉන්නේ මූ ගහ ගාව. හරි මූ දැන් මේ ගහ ගාව ඉඳලා ඔන්න කක්කුට්ට ආයි හිමින් සැරේ එනවා ආයි උගේ ගෙදර. ඌ මේ ගෙදර එන්නේ දැන් මේ ඇලපාර ළඟයිනේ. ඒ කියන්නේ ඇලපාර ළඟ හින්දා මූ එන්නෙත් ආයි ඇලපාර දිගේම තමයි. මේ ඇලපාර දිගේ ඇවිල්ලා මූ මෙන්න මේ පාරේ මැද. ඒ කියන්නේ ඇලපාර මැද නතර වුණා කියලා හිතන්නකෝ. මම ඔන්න ඔතනදී ඇහුවොත් එහෙම කීයද මේ කක්කුට්ට ගියපු දුර?
හරි ඔය වීඩියෝ එක නවත්තලා හරි කමන්නේ. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. කක්කුට්ටා හරි මං හිතන දැන් ඔයා හිතලා ඉවරයි ඇති කියලා. ඔයා වීඩියෝ එක නවත්තලා හිතන්න ඕනි. මොකද වෙලාව යනවනේ. මේ කක්කුට්ට ඔන්න ගෙදර ගාව ඉඳලා ගහ ගාවට ගියා. ඔන්න ඒ දුර 100 මීටර්. දැන් මම කිව්වේ කක්කුට්ට ආයි ගහ ගාව ඉඳලා ගෙදරට එනකොට හරියටම ওই ඇල මැද නතර වුණා කියලානේ. ඒ කියන්නේ 50 මීටර් දුරින් නතර වුණා කියන එකනේ. ඒ කියන්නේ කක්කුට්ට ගිහපු මුළු දුර 150 මීටර් නේද? කක්කුට්ට ඉස්සෙල්ලම ගියා ගහ ගාවට. එතන මීටර් 100යි. ආයි ගහ ගාව ඉඳලා ඇල පාරේ භාගයක් දුර ආවා. එතන 50යි 150 මීටර්. මම හිතනවා ඔයාලට ඒක තේරෙනවා කියලා. මොකද දුර කියන එක අපි දැන් කතා කරලා ඉවරයිනේ. දැන් මම ඇහුවොත් එහෙම මෙන්න මේක තමයි විශේෂම දේ. විස්ථාපනය කීයද කියලා ඇහුවොත් එහෙම විස්ථාපනය කියලා කීයද කියලා ඇහුවොත් එහෙම ඔයා කියන්න ඕනි 100 මීටර්මද? නෑ 100 මීටර නෙවෙයි. ඇයි 100 මීටර නොවෙන්නේ? ආයි මතක් කරන්න විස්ථාපන නිර්වචනේ ආරම්භක ලක්ෂ්‍යයත් ගමන අවසන් කරපු තැනත් අතර තියෙන කෙටිම දුර නැත්නම් සරල රේඛීය දුර. හරි ගමන කක්කුට කොහෙන්ද ගමන ආරම්භ කරේ? ගමන ආරම්භ කරේ මේ කක්කුට්ටගේ ගෙදරින්. නේ? කක්කුට්ටගේ ගෙදරින් ආරම්භ කරා. දැන් කක්කුට්ට ඉන්නේ කොහෙද? ඇලපාරේ මැදක් දුර. ඒ කියන්නේ කක්කුට්ටගේ ගෙදර ඉඳලා ඇලපාරේ මැදට දුර තමයි දැන් විස්ථාපනය කියලා කියන්නේ. දැන් ඔතනදි කට්ටිය පටලවා ගන්න පුළුවන්. ඔය මේ ආරම්භ ලක්ෂ්‍ය නම් හරි දැන් හරි ආරම්භ ලක්ෂ්‍ය තමයි පැටලෙන්නේ. හරි සෝරි. මේ දැන් ගමන ආරම්භ කරපු ලක්ෂ්‍යය දැන් ඔය ගහ ගාව ඉඳන් නෙවෙයිද? ගහ ගාව ඉඳන් දැන් මේ කක්කුට්ට ආවේ. ඒකින්ද ගමන ආරම්භ කරේ ගහ ගාව ඉඳන් නෙවෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ. ගමන ආරම්භ කරපු ලක්ෂ්‍යය කියලා අපි ගන්නේ මේ කක්කුට්ට චලිතය ආරම්භම කරපුවා. ඒ කියන්නේ කක්කුට්ටයි ගෙදර ඉඳලානේ මූ මේ ගමන එන්න ගත්තේ. අන්න එතන තමයි ආරම්භක ලක්ෂ්‍යය කියලා ගන්නෙ. අවසාන ලක්ෂ්‍යය කියලා කියන්නේ මූ ගෙදර ඉඳලා ඇවිල්ලා කොතන හරි නතර වුණා. අන්න එතෙන්ද තියෙන දුර. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ මේ කක්කුට්ට ඔය දැන් මැද නතරලාන ඉන්නේ. ඔය නතර වෙලා තියෙන තැන ඉඳලා ඌ ගෙදෙට්ට ආවා කියලා. ඌගේ ගුහාවට ආවා කියලා. අන්න එතකොට කීයද විස්ථාපනය? එතකොට විස්ථාපනයේ බිඳුවයි. මොකද ආරම්භක ලක්ෂ්‍යයත් අවසාන ලක්ෂ්‍යයත් අතර සරල රේඛීය දුරක් නැහැනේ. ඒ කියන්නේ ආරම්භ කරපු ලක්ෂ්‍යයත් උගේ ගුහාව ඌ චලිතය දැන් අවසන් කරපු ලක්ෂ්‍යයත් උගේ ගුහාව. ඒ ලක්ෂ්‍ය දෙක අතර කිසියම් සරල රේඛීය දුරක් නැහැනේ. ඒකින්ද උගේ විස්ථාපනයේ බිඳුවයි කියලා තමයි අපි කියන්නේ. 100ක් නෙවෙයි 50ක් නෙවෙයි බිඳුවයි. මම හිතනවා දැන් විස්ථාපනය ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා කියලා. හරි දැන් අපි බලමු දෛශික රාශි අදිශ රාශි කියලා කියන්නේ මොකද්ද කියලා. දෛශික රාශි අදිශ රාශි කියලා කියන්නේ මොකද්ද කියලා අපි බලමු. මම කලින් කිව්වනේ මේ දුර කියලා කියන්නේ අදිශයක් කියලා මතක තියාගන්න කියලා. අදිශයක් කියලා කියන්නේ සරලව ඒකට යම් සංඛ්‍යාත්මක කියන්නේ විශාලත්වයක් කියන එකක් ප්‍රකාශ කරන්න ඉලක්කමක් විතරක් තියෙනවා. දැන් දුර 200 මීටර කියලා කියන්නේ දුරේ ලොකුකමනේ. කියන්නේ දුරේ තියෙන විශාලත්වයනේ. 200 මීටර 100 මීටර 400 මීටර කියලා අපි මොකක්ද දුරක් කියනවා නම් ඒක යාගේ විශාලත්වය. එහෙම නැතුව අපි දුර ඊසාන පැත්තට එහෙම කියලා දිශාවක් ගැන කියන්නේ නැහැ. ඒකින්ද දිශාවක් ගැන කියන්නේ නැති හින්දා දුර කියලා කියන්නේ අදිශයක්. හැබැයි විස්ථාපනය කියලා කියන්නේ මම ඔයාලට දැන් කියනවා ඒක අදිශයක් නෙවෙයි. ඒක දෛශිකයක්. දෛශිකයක් කියලා කියන්නේ හැමතිස්සෙම අර දුර වගේම විශාලත්වයක් තියෙනවා. දැන් මෙතනදී අපි විස්ථාපනය කතා කරන්නේ අර 100 මීටර කියලා එක සැරයක් ආවා 50 මීටර කියලා එක සැරයක් ආවා අර කකුලුවා උගේ ගෙදරටම ආවට පස්සේ විස්ථාපනේ බිඳුවයි කියලා අපි කිව්වා. ඔය වගේ විශාලත්වයක් තියෙන ඉලක්කමක් වගේම විස්ථාපනය අපි කාට හරි කියනකොට අපි යාගේ දිශාවත් කියන්න ඕන. අන්න ඒ වගේ අර වගේ ඉලක්කමක් තියෙන විශාලත්වයකුයි යම්කිසි දිශාවකුයි එක්ක අපි කියනවා නම් මොකක් හරි රාශියක් ඒකට කියන අපි දෛශිකයක් කියලා. මතක තියාගන්න දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වයක් මෙන්ම දිශාවක් සහිත රාශි වලට කියනවා දෛශික රාශි කියලා. දැන් ඇත්තටම ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ නේ ඔයාලට. ඒකින්ද අපි පොඩි උදාහරණ ටිකක් අරගෙන මේ දිශාවේ හැසිරීම මොන වගේද කියලා පොඩ්ඩක් බලමු. මේකට අපිට ඕන වෙනවා අර පොඩි ගාලේ මතකනේ අර උපුල් ඊළඟ නැවෙන් ගිහින් අන්නේ chart එක අර දිශා තියෙන chart එක අන්න ඒක ඕන වෙනවා. මම ඒක පැත්තකින් දාන්නම් ඔයාලට බලා ගන්න. ඔයා එකෙන් පොඩ්ඩක් බලන්න මම කියනකොට. හරි ඔයාට මතකද අර කක්කුට්ටා ඇලපාරේ හරියටම භාගයක් ගිහලා නතර වෙච්ච වෙලාව අන්න එතකොට විස්ථාපනය අපි කතා කරා 50යි කියලා. ඔයාට දැන් ස්ක්‍රීන් එකේ ඒ රූපේ පේනවත් ඇති. හරිනේ? අන්න ඒ කියන්නේ ඔයා පොඩ්ඩක් හිතලා බැලුවොත් දැන් මම ඔයාට කලින් කිව්වා විස්ථාපනය කියන එක දුරක් ඒ කියන්නේ 50 මීටර කියලා විතරක් මදි. දිශාවක් කියන්න ඕන. දැන් ඔයාට මම ස්ක්‍රීන් එකේ පැත්තකින් දාලා තියෙන ඔය උපුල් ඊළඟ නැවෙන් කියන chart එක අන්න ඒක වෙයි ඉරි ටික කැපෙන තැන පේනවනේ. අර හැම ඉරක්ම කැපෙන තැන පේනව නේද? අන්න ඒ අර ඒ ලක්ෂයක් තියෙනවනේ හැමතැනම කැපෙන ඡේදනය වෙන තැන. අන්න ඒ තැන ගිහිල්ලා අපි ගමන ආරම්භ කරපු තැන. ඒ කියන්නේ අර කක්කුට්ටගේ ගෙදර තියෙන තැනට අන්නේ පොයින්ට් එකට තියුවොත් එහෙම ඔයාලට නිකන් දලව පේනවා ඇති. අර උතුරු පැත්තට හරියටම අර ඒ chart එකේ කෙලින්ම උඩට තියෙන ඉරක්. එතෙන් කියන්නේ උතුර කියලානේ. අන්නේ උතුරු පැත්තට වෙන්නනේ අර කක්කුට්ට මැද නැවතිලා ඉන්නේ. අර ඇලපාරේ මැද කක්කුට්ට නැවතිලා ඉන්නේ.
ඒ උතුරු පැත්තට තියෙන ඊතලයට වෙන්න. ඊතලයේ පැත්තට වෙන්න. අන්න එතකොට අපිට දිශාව කියන්න පුළුවන් කක්කුට්ට ඉන්නේ උගේ ගෙදර ඉඳලා මීටර් 50ක් උතුරු පැත්තට වෙන්න කියලා. හරිනේ. මම හිතනවා තේරුණා කියලා. දිශාව කියන්නේ කොහොමද? කක්කුට ගමන ආරම්භ කරේ උගේ ගෙදර ඉඳන් ගෙදර ඉඳලා තමයි දිශාව කියන්නේ. මේ කක්කුට්ටගේ ගෙදර ඉඳලා නේ අන්නේ ගෙදර ඉඳලා උතුරු පැත්තට මීටර් 50ක් එහායින් තමයි ඉන්නේ. අන්න එහෙමයි විස්ථාපනය කියන්නේ. හරි. දැන් අපි ඉන්නේ වීඩියෝ එකේ අවසානම ටිකේ. දැන් බලන්න දැන් ඔය මං ආයි ඔය රූපේ දාලා තියෙනවා. ඔය රූපේ මැදින් මං හරියටම ඔය අර කක්කුට්ටගේ ගෙදර දාලා තියෙනවා. ඒ කියන්නේ ආරම්භක ලක්ෂය. එතකොට අපි මේ දැන් කතා කරන්න යන පොඩි කෑල්ලේදී ඔය කක්කුට්ට ගිහිල්ලා මේ ඔය ගමන ගිහිල්ලා ගමන අවසන් කරපු ලක්ෂය ඔය අපි දුර ඔය ලකුණු කරලා තියෙන ඊතල ටික තියෙනෝනේ. ඊතල ටිකේ අවසානයේ අර ඊ හිසක් මන් දාලා තියෙනෝනේ. කියන්නේ ඔය උපුල් ඊළඟ නැවෙන් ගිහින් කියලා අකුරු ටික ලියලා තියෙන තැන තියෙන පොඩි ඊතල කෑල්ල තියෙන්නේ. අන්න එතන කියලා හිතන්නේ. කියන්නේ කක්කුට්ටා ගමන ආරම්භ කරේ මැදින් ඔය කැපෙන ලක්ෂයෙන් අන්න එතන ගමන අවසන් කරේ. ඔය ඊතලේ මේ අග තියෙන ඊ හිස ගාවින් කියලා ඔයා හිතන්න. ඊගාවට ඔයා හිතන්න ඔය මැද මං තියලා තියෙනෝනේ දැන් ඔය කකුලුවාගේ ගෙදර කක්කුට්ටයි ගෙදර අන්න එතන ඉඳලා ඔය කක්කුට්ට ඉන්න තැනට තියෙන ඔය ඊතල කෑලි දිග හැම ඊතල කෑල්ලකම මීටර් 100යි කියලා ඔයා හිතන්න. හරි. දැන් ඔය කක්කුට්ට ඉන්න තැනට අදාළව ඔයා මට විස්ථාපනය කියන්න ඕනි. ඔයා ඒක හිතන්න. වීඩියෝ එක නවත්තලා හරි ගමන් නැහැ හිතන්න. ඒක ගොඩක් වටිනවා. දැන් මම කියන්නම් ඔයා වීඩියෝ එක නවත්ත හිතන්න. හරිනේ. දැන් මෙතෙන්ට අදාළව ඔයාට පේනවා කක්කුට්ට ඉන්නේ අර මැද උගේ ගෙදර ඉඳලා මීටර් 100ක් බටහිර පැත්තේ. ඇයි? බටහිර පැත්තේ බටහිර වැහිලානේ තියෙන බයන්න වැහිලා තියෙනවා පේනවනේ. එතකොට විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයක ඉඳලා මෙන්න මේ උගේ ගෙදර ඉඳලා මීටර් 100ක් බටහිරින්. මෙන්න මෙතෙන්ට අදාළ විස්ථාපනය කිව්වොත් එමේ ඔයා කියන්න ඕනි කක්කුට්ටයි ගෙදර ඉඳලා වයම පැත්තින් වයම පැත්තින් මීටර් 100ක්. කක්කුට්ටාගේ ගෙදර සිට වයම දෙසට මීටර් 100ක් දෙසින් තමයි මෙයාගේ විස්ථාපනය තියෙන්නේ. කක්කුට්ට වෙන්නේ මෙතන ඉන්නකොට විස්ථාපනය කියන්නේ කක්කුට්ටාගේ ගෙදර ඉඳලා දකුණු පැත්තට මීටර් 100ක් කියලා කියන්න ඕන. දැන් ඔයා ඔය කක්කුට්ටා ඔය ඉතිරි තැන්වලත් ඉන්නවා කියලා හිත ඔයා පොඩ්ඩක් විස්ථාපනය ගැන කියන්න පුළුවන්ද කියලා ඔයා බලන්න. මම ඔක්කොම කියන්නේ නැහැ. විස්ථාපනය කියන්න පුළුවන් අනිත් අවසාන ක්‍රමය තමයි කෝණයක් ඇසුරින් කියන්න පුළුවන්. මේක හරිම ලේසි. දැන් ඔයා හිතන්නකෝ ඔය කක්කුට්ටා ඊසාන යන්න තියෙන තැන ඉන්නවා කියලා. අන්න එතකොට අපිට කියන්න පුළුවන් විස්ථාපනය දැන් උතුරු පැත්තේ තියෙන ඉර තියෙනෝනේ. අර යන්න තියෙන ඉර. අන්න එතන ඉඳලා අංශක 45 නම් ඔය යන්න තියෙන ඉරට කෝණය. ඒතර අපිට කියන්න පුළුවන් උතුරේ සිට අංශක 45ක් ඊසාන දෙසින්. උතුරේ සිට අංශක 45ක් ඊසාන දෙසින්. මොකද්ද? උතුරේ සිට අංශක 45ක් ඊසාන දෙසින් කක්කුට්ට ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම අපිට කියන්න පුළුවන් ඔය නැගෙනහිර කියලා තියෙන ඉර. නෑයන්න තියෙන ඉර තියෙන අන්න ඒ පැත්තත් ඉතින් ඔය යන්න තියෙන ඉරයි නෑයන්න තියෙන ඉරයි එකිනෙකට ලම්බකයිනේ. ඒක තේරෙනෝනේ. ඒක හරියටම දෙකට බෙදලා තමයි යන්න තියෙන ඉරෙන් තියෙන්නේ. ඒතර දෙපැත්තෙම තියෙන අංශක 45 කෝණ දෙකක්. ඒතර අපිට ඔය නැගෙනහිර කියන දිශාව පාදක කරගෙනත් කක්කුට්ටාගේ මේ දිශාව කියන්න පුළුවන්. ඒතකොට කියන්න පුළුවන් නැගෙනහිර පැත්තේ ඉඳලා අංශක 45ක් ඊසාන පැත්තට වෙන්න කක්කුට්ට ඉන්නවා කියලා කියන්න පුළුවන්. හරි. අදට වීඩියෝ එක ඉවරයි. පුළුවන් නම් channel එකට සබ් එකක් දීගෙන යන්න.